රාජ්‍යකලේ සුක්‍රිස්තුස් වහන්සේගේ නාමයෙන් අද දවසේත් මම ඔබට ආශිර්වාද ගෙන අතර උන්වහන්සේ යහපත් සුන්දර දවසක් නිම කරන් ඔබටත් මටත් උන්වහන්සේ දුන්නා වූ මහත් කරුණාවත් අනුග්‍රහ නිසා අපි දෙවියන් වහන්සේට ප්‍රශංසා කරන අතර හොඳයි. අද දවසේත් අපි යාඥා එළියෙන් වලට යාඥා කරන්නට ප්‍රථම අපි දෙවියන් වහන්සේගේ වචනේ යම් කාරණාවක් බලලා අපේ ආත්මය අපි ඇදහිල්ලෙන් ශක්තිමත් කරගමු. රාත්‍රියේ ඔබ සමග වෙනට උප්පත්ති පොතේ 39 වෙනි පරිච්ඡේදයේ දෙවැනි පදයේ සුද්ධ ලියවිල තුල මෙලෙස සඳහන් කර තිබෙනවා. ස්වාමීන් වහන්සේ යෝසෙෆ් සමග වූසේක ඔහු සඵලවත් මිනිසෙක්ව තම ස්වාමී වූ මිසරයාගේ ගේ සිටියේය. මේ ස්ථානය තුල අපිට යෝසෙෆ් ගැන යම් සඳහනක් කරනවා. යෝසෙෆ් දෙවියන් වහන්සේ තෝරගත්තා වූ දෙවියන් වහන්සේගේ මිනිසෙක්. යෝසෙෆ් දෙවියන් වහන්සේ තෝරලා දෙවියන් වහන්සේ යම් ස්ථානික ඔහු තියා තිබුණු කාල පරිච්ඡේදයක් තුළ යම් සිදුවීමක් සිදු වෙනවා. මේ පරිච්ඡේද ඔබ මා කියවද්දී යෝසෙෆ්ට මුළු රජ ගෙදරම සියලුම අයිතීන් දෙනවා. සියලුම දේවල් ගැන භාරකාරීත්වය දීලා ඔහු අගමැති බවට දෙවියන් වහන්සේ පත් කරලා ඔවති වුණා. නමුත් මේ කාල පරිච්ඡේදය තුළ අපි දකිනවා පාරාවෝගේ භාර්යාව ඔහු යම් වරදකට පොළඹ ගන්න පිණිස ඔහු සමග යම් කතා බහක් වෙද්දී ඔහු ඊට අකමැති වීම නිසා ඔහුට සිදුවෙන හිරගේට යන්න. ඔහුගේ තීරණය තුළ ඔහු ස්ථිරව සිටියා. ඔහු දෙවියන් වහන්සේට බය මිනිසෙක්. ඒ නිසා ඔහුට දුන්න ඒ වරප්‍රසාද ඔහු අයුතු ලෙස පාවිච්චි කරන්නේ නැහැ. අද දවස් අපි දකිනවා අද දවසේ බොහෝ අයට වරප්‍රසාද ලැබෙද්දී ඒ වරප්‍රසාද ඔවුන් වැරදි ලෙස පාවිච්චි කරනවා. යම් කෙනෙක්ට නායකත්වයක් දුන්නම ඒ නායකත්වය ඔවුන් අයුතු ලෙස පාවිච්චි කරනවා. ඔවුන්ට කැමති දේ කරනවා. පව් කරනවා, පාපකාර ජීවිතවල ජීවත් වෙනවා. නමුත් යෝසෙෆ් දෙවියන් වහන්සේට බය භක්තිව සිටිය මිනිසෙක්. යෝසෙෆ් හිරගෙට දැමුව පසුවත් දෙවියන් වහන්සේ යෝසෙෆ් එක්ක හිටියා. මොකද ඔහුගේ නිර්දෝෂී බව නිසා. ඔහු සිරගේ සිටින කාලය තුල නැවත ඔහුව සිරගෙන් පිටතට ගෙනලා නැවත ඔහු ඒ මුළු රාජ්‍යයේම අගමැති බවට දෙවියන් වහන්සේ නැවත ඔහුව පත් කරනවා. ඒකට හේතුව තමයි දෙවියන් වහන්සේ ඔහු සමග සිටීම. අද දවසේ අපි කිතුණන් ලෙස මේ ගමන් කරද්දී බොහෝ වෙලාවට මනුෂ්‍යයන් වරද්ද ගන්න තැන මේ ස්ථානයයි. ඔවුන්ට කිසි දෙයක් නැතුව සිටි දෙවියන් වහන්සේ ඔවුන්ට විවිධ උසස් වීම් දෙනවා. ඒ උසස් වීම් දුන් පසු ඔවුන් දෙවියන් වහන්සේ අකමැති දේ කරමින්, දෙවියන් වහන්සේ විරුද්ධ දේ කරමින් ඔවුන් ඒ බලයන් වැරදි ලෙස පාවිච්චි කිරීමේ හේතුව නිසා බොහෝ අය අද දවසේ හැම දෙයක්ම අහිමි වෙලා ඔවුන් ජීවිතේ දුක් විඳින තැන්වලටපත් වෙනවා. අද අපි දකින විවිධ නායකයන්ුත් මේ ආකාර තමයි යෝසෙෆ් තිබුණු පරීක්ෂාවම ඒ අයටත් වෙනවා. අද අපි දකින විවිධ සභාවල නායකයන්ට තිබෙන්නේ විවිධ අන්‍යම් භාර්යාවගේ සම්බන්ධතාවය. විවිධ අයට මේ කාරණාව තියෙනවා. ඒ පරීක්ෂාව ඔවුන්ට ජය ගන්න. ඒ පරීක්ෂාවේදී ඔවුන් අසු වෙලා අද දවසේ සමහර සභාවල් ඔවුන්ට සාක්ෂියක් නැතුව ඔවුන් ගෙනියනවා. සමහර ජීවිත සාක්ෂියක් නැහැ. සමහර නායකින් සේවයෙන් පවා අයින් වෙලා අද දවසේ ඒ පාපකාරී ජීවිතයේ තුල ජීවත් වෙනවා. ඔබ මොහොතක් කල්පනා කරන්න. යක්ෂයා සූක්ෂම යක්ෂයා ඔහු සැලසුම් සහගත පුද්ගලයෙක්. ඒ නිසා ඔහුට අවශ්‍ය කරන්නේ සතුටෙන් ඉන්න පවුලක් විනාශ කරන්න, සතුටෙන් ඉන්න මිනිස්සුගේ ජීවිතය අවුල් කරලා දුක සහ වේදනාවට පත් කරන. ඒ නිසා යක්ෂයා එදා සිටම මේ සැලැස්මේ සිටිනවා. ඒ නිසා මේ වචනය තුල ඔබට මට යම් කාරණාවක් මතක් කර දෙනවා. යෝසෙෆ් ඒකෙදි කොහොමද ජයගත්තේ? යෝසෙෆ් හිරගෙදරට යද්දී දෙවියන් වහන්සේ හිටියා. හේතුව යෝසෙෆ් නිර්දෝෂී මිනිසෙක් නිසා. හැබැයි ඔබ අද දවසේ
එවැනි පාපයන්කට ඔබ අසුවීම නිසා ඔබ හිරගෙදරට යදිත් ඔබ එක දෙවියන් වහන්සේ නැහැ. ඔබ තනියම ඔබ ළඟ හිටපු මිනිස්සු නැහැ. ඔබ සමග ශක්තිමත්ව සිටිය කාලයක් මිනිසයන් ඒ මිනිස්සු ඔබ අතහරිනවා. සමහරට ඔබගේ සේවාවන් සමහරට ඔබගේ ජීවිතයේ සියල්ල ඔබට නැති වෙන නිසා ඕනම කෙනෙක් පරිස්සම් වේ යුතු තැනක් තමයි. ඔබට රජයේ නිරත ලැබුණත්, ඔබට යම් ප්‍රසිද්ධියක් ලැබුණත්, ඔබට යම් ගෞරවයක් ලැබුණත්, ඔබට ලැබෙන හැම දෙයක් තුළම ඔබ දෙවියන් වහන්සේ බය පුද්ගලයෙක් ලෙස දෙවියන් වහන්සේ කැමති දේ පමණක් කරන් යන්න. එවිට පීඩා කාලයේ තුල දෙවියන් වහන්සේ ඔබ වෙනුවෙන් සිටගනි. ඒ පරීක්ෂාවේ කාලයන් තුල දෙවියන් වහන්සේ ඔබ වෙනුවෙන් දේවල් නිදහස් කරන පරිච්ඡේද ඔබ කියවන්නේ. යෝසෙෆ් හිරගෙදරට යති. ඒ ස්ථානයේ මිනිස්සුන්ව දෙවියන් වහන්සේ තියලා තිබ්බ යෝසෙෆ්ට යහපත කරන මිස. පසුව ඔවුන් පිටතට ගෙනෙන දෙවියන් වහන්සේ ස්ථානය තුල පාවිච්චි කළා. සිරගේ හිටපු ඒ වැරදි කාරණාවකට ඔහු අච්චු ලැබලා සිරගේ හිටියා. සාමාන්‍ය මනුෂ්‍යගේ මතයේ තුල දක්දී ඔහුට නිර්දෝෂ. නමුත් එළිය මනුෂ්‍යලව නිර්දෝෂීව හිටියේ නැහැ. නමුත් දෙවියන් වහන්සේ ඒ සිරගේ හිටපු ඒ මනුෂ්‍යව ගෙනල්ලා දෙවියන් වහන්සේට පුළුවන් වුණා අගමැති බවට ඔහු පත් කරන රටේ ඉහළ තනතුරක් දීලා ඔසවන්න. එසේනම් ඔබ නිවැරදි දේ කරමින් අද දවසේ යනවාද? ඔබ නිවැරදි දේ කරලා දවසේ මිනිසුන්ගෙන් ඔබ ප්‍රතික්ෂේපලා ඉන්නවාද? එහෙනම් ඔබ ඉවසන්න. ඔබගේ උසස් වීම ළඟව තිබෙන නිසා. නිසා ඔබ නිවැරදි දේ කළා දවසේ ඔබට හැම දෙයක්ම අහිමි වෙලා ඉන්නනම් ඔබ ඉවසන්න. යෝසෙෆ් ඉවසුවා. යෝසෙෆ් දෙනසෝසවා. එසේ ඔබත් එසේනම් ඔබ ඉවසන්න. ඔබ නිවැරදි දේ කරලා ඔබ අද දවසේ හැම දෙයක්ම අහිමි වෙලා ඉන්නේ දුකෙන් ඉන්නවා. දෙවියන් වහන්සේ ඔබ උසස් කරන කාලෙ පැමිණෙස නිසා ස්වාමී මේ රාත්‍රියේ ඔබ වහන්සේ එවැනි හදවත් ඔබ ස්පර්ශ කරන්න පියාණේ. ජීවිත ඔබ වහන්සේ අතගසන නපුරගෙන ඒ ප්‍රයෝග වලින් ගැලවිලා ඒ සාර්ථක වේ ගමක ශක්තිය එක මනුෂ්‍යයන් මත නිදහස් කරන්න කියලා අතර පියාණේ මේ රාත්‍රිය තුළ උන්ගේ ජීවිත මැදේ සිටින්න පියාණේ. නැවත ජීවිතය හදාගෙන ඔබ වහන්සේ තුළ සාක්ෂිකාර ජීවිතයක් ස්වාමී ගෞරවාන්විත ජීවිතයක් හදාගෙන යන්න උපකාර කරන. යම් කෙනෙක් වැරදුනා ස්වාමී පසුතැවිලා නැවත ඒ වැරද්දෙන් පිටතැවිලා නැවත ස්වාමී ඒ දේ නොකරපු සමග ජීවිත ස්ථිර කරමින් වහන්සේ සමග ගමන ගෙන යන්න කියලා දැන් මම ඔවුන් ඔබගේ හස්තයට බාර කරනවා. යේසුස් වහන්සේගේ බලවත් නාමයෙන් දවසේ මම ආශා කරන රෝගීන් උදෙසබ රෝගී කෙනෙක් ඔබ නිවසක රෝහලක ඔබ කොයි මිස්ථානද දෙනසගේ වචනේ ජීවමානයි එක දෙම්හත් කඩුවක් කියනවා. මේ රාත්‍රිය තුල දෙවි පියාණන් හැම ජීවිතයක්ම ස්පර්ශ කරන්න. දිව්‍යමය සුවය හැම කෙනෙක් මතම නිදහස් කරන්න මම ඉල්ලනවා. යේසුස් වහන්සේගේ නාමයෙන් පියාණන්. ඒ වගේම ස්වන දවසේ ඔබ දුන්නු හැම දෙයක්ම සතුටුයි කියන අතර මේ රාත්‍රිය අපි ඔබට බාර කරනවා. සෝබානින්ද දෙනු දැස නැකින්න. අපි එක්කිනෙකට කරුණාව දෙන්න කියලා අපි ඉල්ලනවා. ජේසුස් ක්‍රිස්තුස් වහන්සේගේම බලවත් වූ නාමයෙන්. ආමේන්. හැම කෙනෙක්ම Jesus be there.